අවාසනාවන්ත සිද්ධිය දෙල්තොට නවනැලිය ඛේද වාචකය දිට්වා ඉපතින් කඩා වැටුණු විදුලි රැහැන් ලංවීම හැදුවා නම් අම්මයි දුවයි තවමත් ජීවතුන් අතර කොච්චර කිව්වත් අනතුර නිලධාරීන් ගණන් ගත්තේ නෑ. ලං නිලධාරීන් සිව් දෙනෙක්ගෙන් ප්‍රකාශات ගන්නවා. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිවඩගේ සටහන දිට්වා සුලිකුණාටු වෙලා දැන් මාස දෙකකට වැඩි මුළු රටම යථා තත්ත්වයට පත් වෙමින් තියෙන වෙලාවේ ලංකා විදුලි බල මණ්ඩලය තමන්ගේ වකීම් හරියට ඉදු නොකිරීම නිසා ගලහා දෙල්තොට නවනැලිය ගමේ මවකට හා දියණියකට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙලා ආරක්ෂිත විදුලි රැහැන් ඉවත් කර දෙන්න කියලා විදුලි බල මණ්ඩලයට කීප අවස්ථාවක දරන දුන්නා. එයයි ගණන් ගත්තේ නෑ යයි ප්‍රදේශවාසීන් ඉතා ආවේගයෙන් තමයි ලෙස ප්‍රකාශ කරලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය හරියට වැඩක් කළා නම් අද මේ විපත වෙන්නේ නෑ. දිට්වා සුලිකුණාටුවෙන් පස්සේ ගස් කඩා වැටලා තමයි කම්බි ටික කඩා වැටුනේ. එදා ඉඳලා මේ ප්‍රශ්නේ විදුලි බල මණ්ඩලයට දැනුම් දුන්නා. දවසක් එනවා ඒ ඇවිල්ලා එක කම්බියක් හදනවා. කළු වයර් එකක් දැම්මා. අනිත් පැත්තේ ගවල වලට කරන්ට් එක දුන්නේ කළු වයර් එකකින්. අනිත් කම්බි ටික බිම තියෙද්දි ඒ බිම දාලා තිබුණු කම්බි ටික අයින් කරලා තිබ්බනම් අද මේ විපත වෙන්නේ නෑ. මාස් දෙකක් වෙනවා කණුව ගෙනල්ලා දාලා ගින් මේ වෙනකන් ඒක හැදුවේ නෑ කියලා තමයි ලංකා විදුලි බල මණ්ඩලයට ඔක්කොම කියලා තියෙන්නේ. ඔක්කොම ඉල්ලීම් ටික ඉටු කරගන්න නම් වෙලාවට කලාවට පාරට ලිෆ්ට් රෝමට ඇවිල්ලා ඇති. දිට්ටා කුණාටුවෙන් කඩා වැටෙන විදුලි රැහැනකට ගලහා මවයි දුවයි බිලි. සුරංග දිල්හන් සහ අසංක චම්පිකත් චමින්ද කුමාරත් වාර්තා කරනවා. වැටුණු රැහැන් ගැන ලංවීමට කිව්වත් මාස දෙකක් තිස්සේ හැදුවේ නෑ කියලයි එම සටහනෙත් වාර්තා කරන්නේ. මේ සටහන බෞබිම් පුවත්පතේම වාර්තාවක සටහන් කරනවා. ජීවිත ගණනාවක් දිට්වා අරන් ගියා. දිට්වා වට්ටපු දේවල් ඉවත් කරන්නේ නැතුව ඉතුරු ජීවිත අරන් ගියා.